ආචාර්ය මණ්ඩලයේ මගේ සහෝදර ගුරුමයන්ගේ අවසරයි. ඒ වගේම දයාබර දුවේ පුතේ. ඇත්තටම මේ මල්ෂාත්මකා කිව්වා වැරදි අඩුපාඩු කියලා දෙන කතාවක්. වැරදි අඩුපාඩු කියන්න වැරදි අඩුපාඩු තියෙන්නේ බෑ නේද? වැරදි අඩුපාඩු නැතුව වැරදි අඩුපාඩු කියන්න බෑ. ඉතින් අපි දැනගත්තවල හොරෙන් කුරුමාන අල්ලනකොට මොකක් හරි පිටුම්බරයක් මේක විතරට යනවා කියන එක. හරිද? පොඩි එහෙන් මෙහෙන් ඉවෙන් දැනගත්තා. ඒකට සෝරි ඈ. ඒකට සමා වෙන්න. ඇත්තටම අපි හිතුවේ නෑ දැනගත්ත කරුදේ ඔයාලා තුල මෙච්චර සංවිධානාත්මක ශක්තියක් තියෙනවා කියන එක. තේරුණාද? ඔයාලා අද පැමිණීම් ගත්තොත් එහෙම තියෙන්නේ 72යි. හරිද? එතකොට දහම් පාසල ඔක්කොම ළමයි ඉන්නවා 120 ගානක්. ඕකේ හැමදාම ඉන්නේ 70 80 උපරිම 90යි උපරිමම 100ක්. ඒ දෛනිකව පැමිණෙන ඔයාලගේ මේ සීමිත පිරිස කරලා තියෙන දේ ගුරුවරු විදියට අපිට හිතා ගන්න බෑ. ඇත්තටම ಗುಣ නැණ කියලා දෙකක් තියෙනවානේ. ಗುಣ නැණ දෙකම දෙනවනේ ගුරුවරු. දහම් පාසලේ අධ්‍යාපනය නෙවෙයි දෙන්නේ පුතේවාට. දහම් ජීවිතේ. ඒ කියන්නේ යහපත් දරුවෙක් විදියට ඔයාලා සමාජයේ හැඩගැහෙන්න ඕනේ කොහොමද කියන එකයි දහම් පාසලෙන් කියලා දෙන්නේ. නැත්නම් අධ්‍යාපනය නෙමෙයි. හැබැයි ඔයාලා දන්නා දහම් පාසල හැමදාම වික්ෂේන විභාගයේ වල පාස් වෙනවා, තරඟවල ඉඳ ජයග්‍රහණ ලබා ගන්නවා. මේ ගුරුවරු මම අතුරු මගේ ගුරු මණ්ඩලය ඔයාලගේ ඕන වෙලාවක ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්නයකදී හෝ වේවා අධ්‍යාපනික වැඩකදී වේවා අපි හැමදාම ඔයාලත් එක්ක ඉඳලා තියෙනවා. ඉතින් මේ කරපු දේ මේ දුන්න තිරිනය ඔයාලට පුංචි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ දුන්න දේ ඒ දුන්න වටිනාකම අපිට මහා මෙරක්. ඒරණේද? ඒකේ තියෙන ඔයාලගේ ආදරය. ඒ දුන්න පුංචි තිරිනේ තියෙන්නේ ඔයාලගේ ආදරය. දුන්නේ රණදෙවියෝ. රණදෙවියෝ කියන්නේ කවුද? නෝනට අධිපති දෙවියෝ කියන අඳුරනවානේ. ඔයාලා රණදෙවියෙක් උයේ තිරිනයක් දුන්න කියන්නේ ඔයාලා නෝනති දරුවෝ. ඉතින් ගොඩක් සතුටුයි ආචාර්ය මණ්ඩලයේ මගේ සහෝදර ගුරුවරුන්ගේ මේ ස්තුතිය ඔයාලා මේ කරපු පුංචි දේ දවසක ඔයාලා ලොකු තැන් වලට ගෙනියන්න පොඩි අනිදානමක් වෙයි. ඉදිරියේදී ඔයාලා කාර්යසර් ගිහිල්ලා කවියක් කියන සින්දුවක් දෙන්නටම කරන පුංචි පන්නරයක් මේක වෙයි. ඇත්තටම ගොඩක් සතුටුයි. ඇත්තටම සතුටුයි ගුරුවරු විදියට ඔයාලා මේ පුංචි කාලයක් තුළදී කොච්චර මම දන්නවා මේ ලොකු වැඩසටහනක් කරනකොට මේක පිටිපස්සේ ගොඩාක් දුක්බරකම් ඇති. දැන් සල්ලි හොයාගන්න ප්‍රශ්න තියෙනවා, කෑම හොයාගන්න ප්‍රශ්න නැහැ, දුන්න හොයාගන්න ප්‍රශ්න තියෙනවා. ඔයාලා ගොඩාක් මහන්සි මේ පොල් දෙක පහන ලස්සනට සරසන්න මේ මම බඩ මුට්ටු කියන බැලුම්ෙන් දාන්න කොච්චර මහන්සි වෙන්නේ නැතිද ඔයාලා? ඒ පුංචි බැලුමක පහලා දෙන ඔයාලගේ ආදරයයි ඔයාලගේ ශක්තියයි. ඒ හින්දා ගුරුවරු දිටේක අපි හැමදාම රකින්නවා. ඒ වටිනාකම අපි ඔයාලට දෙනවා. හැමදාම ඔයාලා ආදරයෙන් නේද? ගුණ නැණ දෙකම තියෙන යහපත් දරුවෝ වෙන්න අපිට ඕන එච්චරයි. ආදි දැක්කාම කතා බහ කරලා තේ ඇති. අවස්ථාව දුර සතුටුයි. මම මේ දහම් පාසලේ පුතේ 2003 ආවේ දහම් පාසලට වර්ගපති නැති කට්ටිය පුතන 2003 ඇවිල්ලා 2017 වෙනකම් ධර්මාචාර්ය ශ්‍රේණියකම අධ්‍යාපනය ලැබුවා. මගේ මුල් ගුරුවරු අද මේවට ඉන්නේ තුනාට මතක් කරන්න ඕනේ අවුරුදු 40ක් විතර සේවය කරපු ගුරුතුමිය මගේ මුල් ගුරුතුමිය එදා අපේ මෙන්න මෙතන මගේ වාදිකේ විකසින්නේ. මෙන්න මෙතන මගේ වාදිකේ තියෙන කියලා බෝඩ් එක දාලා තිබ්බා මේ වලේ ඉගෙනගන්න. ඔයාලගේ අම්මා තාත්තලා මේ වලේ කරලා ඇති. අවුරුදු 40ක් කියන්නේ. එතකොට මගේ ගුරුතුමා චින්තා ටීචර්, කරුණා ටීචර්. එතකොට එයාලගේ පිළිවිච්ච දරුවෙක් ලාමම. එතකොට කියන්න සතුටුයි මෙතන ඉන්නවා සතුටේ ටීචර්යි ඔයාලගේ සිතුමේ ටීචර්. මම අවසාන ශ්‍රේණියේ දරුවෝ 16 දෙනෙක් විභාගෙට ඉදුවා. ඊයද 16. ඔය 16 දෙනාගෙන් පිළිවිච්ච ගුරුවරු දෙන්නා තමයි මේ දෙන්න. තව උසස් පෙරලියා යෝනාට පස්සේ මේකට ඔයාලට ගුණහරකම් දෙන්න තව ගුරුවරු වෙන්න ඉන්නවා. එතකොට පරම්පරාව තුනක ගුරුවරු මේක ඉන්නවා. ඉතින් එයාලා සමාජයේ හොඳ තැන්වල යහපත් විදිහට හැමදේම කරනවා. මම කියන්නේ ඒකයි. අපි යහපත් හැසිරුණොත් අපිට දැන කොහෙද යන්නේ? ඔයාලා කවදා හරි දවසක මේකේ මේ ධර්මවල ළමයින්ට වටිනාකම අකුරක් හරි කියා දෙන්න. අවදායි එහෙම ප්‍රයත්න තියෙන ඔයාලට. අනාගතේ ඔයාලා. අපේ අනාගතේ ඔයාලයි පුතේ.
එහෙනම් සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා. ඒ වගේම මෙතන දැන් ඔයාලා කැම එකක් ගන්න ඉන්නවද පුතේ? පුතේ අතෝසන් වල කැම ගෙනාව කට්ටිය කිව්වේ? හරි. ඔයාලා දැන් කැම කාලා දෙන්නේ නැද්ද?